හෙලෝ අපි දැන් හොටෙල් එකේ ඉඳලා ලංකාවේ උසම ගම්මානේ හොයාගෙන යන ගමන්. ඒ කියන්නේ ශාන්තිපුර ගම්මානේ. නෝරිලිය ටවුන් එකේ ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර 2ක් 3ක් වගේ ගම්පොළ පාරේ ආවම තමයි මේ වම් පැත්තට හැරෙන්න තියෙන්නේ ශාන්තිපුර ගම්මානේ. දැන් අපි හොටෙල් එකට එන ගමන් ඊයේ දැක්ක හැරෙන පාර. දැන් මේ පාර හොයාගෙන යන ගමන් පොඩි පාරක් තිබ්බේ. මේ වීදුවෙන් වැහිලා තින්නේ. හිමීට යන ගමන් තියෙන ඔයාලට බලන්න පුළුවන් කොහොමද කියලා පාර. පාර තියෙනවා ඉස්සරහා මේ නූරිලි ඉඳන් එද්දි හැරෙන්න තියෙන වම් පැත්තට අපි දැන් මේ හොටෙල් එකේ ඉඳන් එන හින්දා අපිට හැරෙන්න ඕනේ දකුණු පැත්තට මේ තියෙන පාර. රයිට් මේක තමයි පාර. හරි අපි කිලෝමීටරයක් විතර ආවා. ඊට පස්සේ ආයිත් වමට හැරෙන්න තියෙනවා මේ ඒකේ නම ඊගල්ස් view point. පොඩි බෝඩ් එකක් ගහලා තිනවා මේ වම් පැත්තට හැරෙන්න. මේ අර තියෙන බෝඩ් එක බලන්න කොහොමද කියලා. පොඩි කඩේකුත් තියෙනවා එතන. හරි ඊගල්ස් view point එක ළඟටම ආවා. එතෙන්ටම වාහනේ එන්න පුළුවන්. රයිට් වාහන කියන්නේ මේ ලොකු බස් වලට නම් එන්න බෑ. කාර් එකකට වගේ එන්න පුළුවන්. එතකොට ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක view point එකේ උඩටම යන්න ඕන නම් එක්කෙන්ට රුපියල් 300යි. ඒ කියන්නේ දෙන්න රුපියල් 600යි. ටිකට් එක ගෙවුවට පස්සේ ඒගොල්ලෝ ගේට් එක ඇරලා දෙනවා අපිට වාහනේ ඇතුළටම එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් view point එකේ පහළටම වාහනේ ඇවිල්ලා තියෙනවා. හරි. අපි බලමු view point එකට නැගලා කොහොමද view එක කියලා. view එක නම් ලොකුවට නැති වෙයි මම හිතන්නේ. මොකද මේ මීදුම ගොඩක් තියෙනවා. අපි බලමු උඩටම නැගලා. හරි. මම හිතන්නේ මේක මේන්ටේන් කරන්නේ එයා ෆෝස් එකෙන්. ඒකින්ද හොඳටම තියෙනවා. මේන්ටේනන්ස් හොඳටම කරලා තියෙනවා. එතකොට පහළ තියෙනවා මේ කඩයක් එක එක අයිටම්ස් ගන්න. දෙවෙනි තට්ටුවේ තියෙනවා බැරිස්ටා එකක්. රයිට් අපි දැන් ඉන්නේ පළවෙනි තට්ටුවේ කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ඉඳලා උඩට අපි දැන් නැග්ග පළවෙනි තට්ටුවට. ඒකේ view එක මෙන්න මේ වගේ තියෙනවා. ග්‍රෙගරි ලේක් එක පේනවා. පට්ට සීතලයි. පට්ට උණ ගන්න තියෙන්නේ. ජර්සිය දාගත්තා මේ ෂෝට් එක වගේ නාවේ. මට අපි යමු බැරිස්ටා එකට.
මුලගත් තියෙන්නේ. ටවුන් එක පේනවා හොඳට. ග්‍රෙගරි ලේක් එක පේනවා. හරි. අපිට දුන්න ටිකට් එකේ මේ QR කෝඩ් එකක් තියෙනවා. ඒක ස්කෑන් කරලා තමයි එතනින් උඩට නගින්න පුළුවන්. මේක තමයි Eagles view point එකේ උඩම තැන. වටේම තියෙනවා මේ පොඩි ගෙවල්. මේක පොඩි ගම්මානයක් නේ. ලංකාවේ තියෙන උසම ගම්මානය. ශාන්තිපුර ගම්මානය. ලංකාවේ මම දන්න විදිහට තියෙනවා ගම්මාන 14000ක්. එතකොට ඒකෙන් වැඩිම උසකින් පිහිටලා තියෙන ගම්මානය තමයි මේ ශාන්තිපුර ගම්මානය. එතකොට මේ විනාඩියක්වත් හිටියේ නෑ. මීදුමෙන් වෙහිලා ගියා වටේම. පේනවනේ. කලින් තිබ්බ විදිය දැන් විදියයි. වැඩි වෙලා උඩ ඉන්න බෑ. සීතල හින්දා. ගියා දැන් බැරිස්ට් එකට. මොන හරි ඔන්න කියලා හදන්නේ. Eagles view point එකට සමු දෙන්න කියලා හදන්නේ. ඉතින් මේ මෙතන දේශගුණු වෙනන් ෂණිකව වෙනස් වෙනවා. ඉතින් ඔයාලා මේ පල්ලෙහා ඉදි මීදුම තියෙනවා කියලා බලන්න බැරි වෙයි කියලා මේ එන්න නැතුව ඉන්න එපා. මීදුම එනවා යනවා. ඉතින් ඔයාලත් ඇවිල්ලා මෙතන view point එකට ගිහිල්ලා බලන්න. උඩටම යන්න. ටිකට් එක ගන්න එක්කෙනෙක්ට රුපියල් 300යි. ෆොරිනර්ස්ලාට නම් මේ කීයද කියලා මම දන්නේ නැහැ. මේ අහන්නත් බැරි වුණා. ඉතින් ඇවිල්ලා 360 view point එක බලලා බැරිස්ට් එකෙන් මොන හරි බීලා යන්න පුළුවන්. හොඳයි. ඉතින් වෙනස් මත්දැකීමක් ලංකාවේ තියෙන උසම ගම්මානේ තියෙන අංශක 360 view point එක. ඉතින් අපි දැන් හිතාගෙන ඉන්නේ ස්ට්‍රොබෙරි ෆාම් එකකට යන්න. බලමු යන්න පුළුවන් වේද වෙලාව තියෙද කියලා දන්නේ නැහැ. හිතාගෙන ඉන්නවා ස්ට්‍රොබෙරි ෆාම් එකකට ගිහිල්ලා අපිම ස්ට්‍රොබෙරි කඩලා ඒ වෙලෙම කන්න. හරි. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.